සුබ දවසක් ඔයාලා හැමෝටම. මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ රසවත් කොට්ටපොල් සම්බලයක්. මේක මේ ක්‍රමයට හදලා ගත්තම ඔයාලට කල් තියාගන්න උනත් පුළුවන්. මේකට මම කොට්ටපොල් ගත්තේ පොඩිවට කපලා ග්‍රයින්ඩර් එකේ දාලා. වංගෙඩිය දාලා උනත් ඔයාලට ගන්න පුළුවන්. අපි බලමු එතකොට මේකට ඕනි කරන ingredients මොනවද කියලා. ඉඟුරු, සුදු ලුණු, වේලුණු, කරපිංචා. ඊට අමතරව මම කොනිස් අරගෙන තියෙනවා. කොනිස් අත්‍යවශ්‍යම නැහැ. ඒ වුණාට අර කොනිස් දැම්මම ඒකෙන් වෙනස්ම රසයක් මේ කොට්ටපොල් සම්බලයට එකතු වෙනවා. ඊට අමතරව සෝයා සෝස්, සීනි, ලුණු, කෑලි මිරිස් ඔය කියන ingredients ටික තමයි මම මූලික වශයෙන්ම අද එකතු කරගත්තේ. එහෙනම් බලමු අපි රසවත් කොට්ටපොල් සම්බලය හදාගන්න කොහොමද කියලා. අතරේ නුඹේ සුවඳයි හෙව්වේ හිත ගාව හිඳිමි පෙරසේ නුඹ දැක මන දොල පිනවෙන යාමේ නෝනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසල වෙනකොට ඉවසුම් නෑනේ මාමේ දෙනවද දුව කරගන්නට වාහේ රවන් පදේ හනරැව් දෙන අලුත් තාලේ මංගල්ලෙට ඇය එනවා හද ඉපිලී යනවා රැට රැට හීනගෙන හැබැහින් ඈදුටුවදාට එරබදු මල් හිත ඇතුලේ පිපුණා දුරස ආදරේ මම පතමීදියේ විඳිනමි ජීවිතේ නුඹ සමගින් නිබඳේ හිසර දෙන නෙත ළඟ ලංගා පෙම් රසේ මාගේ උඹ දැක මන දොල පිනවෙන යාමේ නෝනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසල වෙනකොට ඉවසුම් නෑනේ මාමේ දෙනවද දුව කරගන්නට වාහේ දැක මන දොල පින